දිය දිය ගොසපාල කෙරෙමින් සපෙමිනි ගිය ගිය තන ඉස් වාරන් මුතුමිනි ගිය ගිය දියනාද එනමින් ගෙනමිනි සිය සිය ගුණයෙන් වෙනනාද නික්මිනි. පුතේ 4න් 4 යන්නේ පේනවද? දිය දී ශබ්ද රසයේ තියෙන එක. අනුප්‍රාසයේ තියෙනවා ලියා ගන්න එකම වචනේ දෙපාරක් දීලා තියෙන්නේ. අනුප්‍රාසයෙන් ශබ්ද රසයේ උපදවලා ලියා ගන්න පුතේ. අනුප්‍රාසයෙන් ශබ්ද රසයේ උපදවපු කවියක්. දිය දිය ගිය 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 සිය සිය. එකම පදයේ යොදන එකට තමයි අනුප්‍රාසය කියන්නේ. ඒකෙන් ශබ්ද රසය මතු කරලා තියෙනවා. ඔසපල කෙරෙමින් සපමිනි. පුතේ මෙතන දිය දිය කියලා දෙපාරක් තිබ්බට දිය වර්ග දෙකක්. අපි දන්නවා දිය කියලා වතුර. ඒක නෙමෙයි මේ දෙකේම තියෙන වෙනස්ම අර්ථ දෙකක්. පළවෙනි දිය කියන්නේ පුතේ ලෝකයට, දෙවෙනියට දිය ගොස කියන්නේ එතන දිය කියන්නේ ජයග්‍රහණයට, දිය ගොස කියන්නේ ජයග්‍රහණයේ ഘോഷාව. පළ කෙරෙමින් කියන්නේ පතුරවමින්, සපැමිනි කියන්නේ ආපු පැමිණ. එතකොට ලෝකයේ ජයග්‍රහණයේ ഘോഷාව පතුරවමින් ආපු ගිය ගිය තැන ඉස්වාරන් මුතුමිනි. ඉස්වා කියන්නේ ඉසිමි. මේ වාදනයේ යන තැන රත්තරන් මුතුමැණික් ඉහිනවලු. ඒ කියන්නේ මොකද්ද? මිනිස්සු තමන්ගේ තියෙන රත්තරන් මුතුමැණික් ගලවලා වීසි කරනවා වීණානාදයට සතුටු වෙලා. අන්න පුතේ සංකල්ප රූප මැවෙනවනේ. අපිට මැවෙනවා මිනිස්සු ආභරණ ගලවලා වීසි කරනවා. සංකල්ප රූපමවනවා. ගිය ගිය දියනද එනමෙන් ගෙනමිනි. දියනද කියන්නේ ජයග්‍රහණයේ නාදය. ආයි ජයග්‍රහණය කියනවා. බලන්න ඉතින් ලස්සන ගිය ගිය දියනද එනමෙන් ගෙනමිනි. මේ යන ජයග්‍රහණයේ නාදය මැණික් අරන් එනවා වගේ. සිය සිය ගුණයෙන් වෙනනද නික්මිනි. නික්මිනි කියන්නේ පිටත් වෙනවා. සිය සිය ගුණයෙන් ලක්ෂ ගුණයෙන් වැඩි වෙවි සිය සිය ගුණයෙන් වැඩි වෙවි මේ වීණා නාදය නික්මිලා යනවා. ඒ කියන්නේ පුතේ ලෝකයේ ජයග්‍රහණයේ ഘോഷාව පතුරවමින් ආපු ගිය ගිය තැන්වල රන් මුතු මැණික් ඉස්වවන මේ ජයග්‍රහණයේ ഘോഷාව යන තැනින් මැණික් ගේනවා වගේ සිය සිය ගුණයෙන් වැඩි වෙවි වීණා නාදය පිටත් වෙනවා කියලා කියන්නේ. ලෝකේ පුරාම ජයග්‍රහණයේ ഘോഷාව පතුරවමින් ආපු ගිය ගිය තැන්වල රන්තරන් මුතුමැණික් ඉස්සවන ගිය ගිය තැන්වල ජයග්‍රහණයේ ഘോഷාව මැණික් අරගෙන එනවා වගේ සිය සිය ගුණයෙන් වැඩි වෙවි වෙනනද පිටත් වෙනවා කියලා කියනවා.